සේකර්ගේ බිරිඳ මේ ගැන සේකර්ට දොස් කියනවා. සේකර්ට තරහ ගින් එයාගේ බිරිඳට කම්බලට පාරක් ගහනවා. සේකර්ගේ කීමට පිටින් යන්න බැරි නිසා වර්ෂ ලෑස්ති වෙලා මනමාලයා බලන්න ඉස්සරහට එනවා. මනමාලයාගේ ගෙදර අය වර්ෂගේ විවාහයෙන් පස්සේ විවාහය පවත්වමු කියලා කිව්වත් සේකර්ට ඕන වෙන්නේ ඊළඟ නැක දිතිම ගිවස ගැනීම කරලා දාන්න. ඒත් වර්ෂ පොඩ්ඩක්වත් මේ දෙයට කැමති වෙන්නේ නැහැ. සේතු භාරතී එයා දන්න පොලිස් නිලධාරියෙක්ට කෝල් එකක් අරගෙන එයාගේ බෑග් එක හොයාගන්න උදව් ඉල්ලනවා. සේතු භාරතීගේ ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් ඒ බෑග් එක ඇතුලේ තියෙනවා. ඒක යාට ගොඩක් වැදගත් කියලා එයා මේ පොලිස් නිලධාරියාට කියනවා කොහොම හරි මේ බෑග් එක හොයලා දෙන්න කියලා. සේතු භාරතී ගොඩක් අවුලෙන් ඉන්නේ එයාගේ බෑග් එක නැති වුණ එකට. සේකර් දුවගේ ප්‍රශ්න නිසා ගොඩක් අවුලෙන් ඉන්නේ. එයා එයාගේ කඩ කාමරේ එයාගේ යාළුවෝ ටිකක් එක්ක පොඩි පාටියක් දානවා. මේකට සූරි කියන 3 wheel driverත් එනවා. එයා ඒ වෙලාවේ තමයි අර සේතු භාරතීගේ බෑග් එක 3 wheel එකේ තියෙනවා දැකලා තිබුණේ. එයාට මතක් වෙනවා ඒක සේතු භාරතීගේ බෑග් එක වෙන්න ඕනේ කියලා. සූරි ඒකත් අරගෙන තමයි සේකර්ගේ කඩේ පාටියට එකතු වෙන්නේ. ඊළඟ සිද්ධියෙන් අපිට පෙන්වන්නේ සේතු භාරතී කෙනෙක්ව මුණ ගැහෙනවා. එයා තමයි සේතු භාරතීට එයාගේ ෆිල්ම් එක කරන්න උදව් කරන්නේ. සේතු භාරතීගේ කතාවේ ප්‍රධාන චරිතය රඟපාන නළුවත් එයා තමයි මේ ෆීල්ඩ් එකට ගෙනත් තියෙන්නේ. ඒත් දැන් ඒ කෙනා තරුවක් නිසා මෙයාලා දවස් ගාණක් රස්තියා දුන්නත් තාම යාව මුණ ගැහෙන්න බැරි වෙලා. සේකර් රෑ වෙනකුණුත් ගෙදර ආවේ නැති නිසා සේකර්ගේ බිරිඳ යාගේ දුව වර්ෂට කියනවා තාත්තට කෝල් එකක් අරන් බලන්න කියලා. වර්ෂ කෝල් කරාම තමයි දැනගන්නේ සේකර් ෆෝන් එක ගෙදර දාලා ගිහින් කියලා. සේකර් යාළුවෝ එක්ක පාටි එක දාන අතරේ මෙයාලා කතා වෙනවා සේකර්ගේ මේ වහලා තියෙන කඩේ බියුටි පාලර් එකක් දැම්ම නම් හොඳයි කියලා. ඒ වෙලාවෙ එක යාළුවෙක් කියනවා අපේ ගමේ නම් මට කැමති නෑ අපේ ගමේ ගෑනුන්ගේ තියෙන ස්වභාවික ලස්සන කියලා. මේ කතාව අතරේ සේකර්ගේ හිතට අමුත්තක් දැනෙනවා. කවදාවත් හිතුනේ නැතු අමුතු ආශාවක් වගේ දෙයක් සේකර්ට දැනෙනවා. මේ පාටිය කිවර වෙලා කට්ටිය ගෙදර යන්න හැදුවත් සේකර් යාට තව බොන්න ඕනි කියලා සූරි එක්ක ආපහු පාරට යනවා.